Hello everyone, welcome to my YouTube channel. ඔන්න අද මම ඔයාලට මගේ YouTube channel එකෙන් පළවෙනි වතාවට මගේ layover එකක චූටි vlog එකක් අරගෙන ආවා. මේ තමයි මගේ first operational flight එක. ඒක තිබුණේ නරීත වලට. ඒ කියන්නේ ජපාන් වල ලස්සන පොඩි ගමක්. අපි නරීත වලට ලෑන්ඩ් කරේ රෑ වෙලා. හොටෙල් එක ඇතුළෙම තිබුණ 7-Eleven එකකින් කෑම එකක් කාලා මම හිමම නිදාගත්තා. දැන් මේ මම ලෑස්ති වෙලා ඉන්නේ උදේම නරීත බලන්න යන්න. ඩුබායි ආවත් හරි මම මාස දෙකකින් ගහක් කොළක් හරියට දැකලා තිබ්බේ නැති නිසා ලංකාවේ ඉද්දි ගස් කොළන් තරු හඳ එක කතා කර කර හිටපු මට සාංකාව වගේ හිටියේ. මගේ සුපි ෆ්ලයිට්ස් දෙකම තිබුණේ ටර්න් අරවුන්ඩ්ස්. ඒ නිසාම මේ ලේඅවර් එක මට පුදුම සැනසීමක්. ඉන්නකො ඊට කලින් මගේ රූම් එක පොඩ්ඩක් පෙන්නන්න. රූම් එක නම් හරිම පොඩි. ඒ වුණාට මගේ වින්ඩෝ view එකට ෆ්ලයිට්ස් හුඟක් ළඟින්ම පෙනුණා. හැබැයි මට වීඩියෝ කරගන්න නම් උනේ නෑ. අපි දැන් යමු උදේට කන්න. යන තැනක කාලා යන්න එපයි. හොටෙල් එකේ බුෆේ එක arrange කරලා තිබුණා. ක්‍රූ එකේ නිසා මට ඩිස්කවුන්ට් එකකුත් ලැබුණා. මේ මගේ ෆස්ට් ටයිම් නිසා මට හුඟක් දේවල් වීඩියෝ කරගන්න බැරි වුණා. ඇත්තටම තාමවත් මට කැමරාව හුරු නැහැ වීඩියෝ කරන්න. හුඟක් දේවල් මග ඇරෙනවා. කොහොම වුණත් බුෆේ එකේ පේමන්ට් එක ගත්ත ලස්සන ගෑනු ළමයා ඔයා හරි ලස්සනයි මිස් කිව්ව තැන ඉඳන් හරිම ලස්සන මිනිස්සු ගොඩාරියක් මට මුණ ගැහුණා මේ වීඩියෝ එකේ කැප්චර් වෙලා නැති. ඒ ඔක්කොම කතා ඔයාලා එක්ක බෙදා ගන්න මට මේ පුංචි වෙලාව නම් මදි වෙයි. අපි බලමුකෝ. මට රිසෙප්ෂන් එකකින් කිව්වා ටවුන් එකට යන්න ෂටල් එකක් තියෙනවා කියලා හොටෙල් එකෙම arrange කරලා. ඒත් ඉතින් බුෆේ එකේ කැම ටිකට වශී වෙලා ඇවිද ඉති දන්නේම නැතුව ෂටල් එක මට මිස් වෙලා. මේ ඔක්කොම බෙදාගත්තට චුට්ටයි කෑවේ. බලන්නකෝ මේ කෑම වල ලස්සන. මං කන වෙලාවේ මට එහා පැත්තේ ටේබල් එකේ හිටියේ හරිම ආදරණීය කපල් එකක්. හුඟක් වයසයි යාලට. ඒත් හරිම ලව්ලි. මට කට්ලරිස් තිබුණ තැන හොයාගන්න බැරි වෙලා එයාලගෙන් අහපු වෙලේ ඒ අත්තම මං එපා කියද්දිම ඉතින් නැගිටලා ගිහින් මට කට්ලරිස් ගෙනල්ලාම දුන්නා. ඒ වුණාට ඒ වගේ පොඩි දේවල් අපේ හිතවල කොච්චර තදින් ඇඳෙනවද කියනවනම් ෆ්ලයිට්ස් 31කටත් පස්සේ මම්මගේ පළවෙනි ඔපරේෂනල් ෆ්ලයිට් එකේ vlog එක ඩබ් කරද්දිත් මට තාම මේ මොමන්ට් එක හරිම ආදරණීය මතකයක් විදියට මතක් වෙනවා. ඔන්න ඒ ඇස්සේ මට ක්‍රූ එකේ තව යාළුවෙකුත් හම්බුණා. එයාටත් එන්න ඕනි කිව්වා මං එක්ක. ඊට පස්සේ දෙන්නත් එක්කලා ඊගාව ෂටල් එක එනකම් බලන් හිටියා. ඔන්න අන්තිමට ෂටල් එක ආවා. ඒක හොටෙල් එකේ නතර වෙලා ඉන්න අයට ෆ්‍රී. මේ ඉන්නේ ඩ්‍රයිව් අංකල්. එයා හොටෙල් එක ගාව ෂටල් එක නතර කරාම ෂටල් එක කොහෙටද යන්නේ කියලා බෝඩ් එකක් අල්ලගෙන ටික වෙලාවක් ඉන්නවා. මට මගේ අත්තව මතක් වුණා ඒ අංකල්ව දැක්කම. ෂටල් එකට නගිනකොට අපිට ක්‍රූ එකේ තව දෙතුන් දෙනෙකුත් හම්බුණා. ඉතින් ඔන්න අපි ඔක්කොම ෂටල් එකෙන් බැහැලා නරීතවල පන්සලට ඇවිදගෙන ගියා. හරියටම විනාඩි 17ක් ඇවිදගෙන යන්න තිබුණා. පන්සලේ පූජාවකටත් අපි හිටියා. ඒ වුණාට වීඩියෝ කරන්න තහනම් කියලා තිබුණ නිසා වීඩියෝ කරන්න බැරි වුණා. එයාලා කියන ගාථා අපේ ගාථා වලට ටිකක් සමානයිත් වගේ සමහර කොටස්. ඊට පස්සේ මට මගේ ලක් එක බලන්න පිස්සුවක් හැදුණනේ. මේකට අනිවාර්යයෙන්ම කෑෂ් ඕනේ. කාඩ් පේමන්ට් ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ජපනීස් යුවන් 100ක් ඕනේ එකපාරක් try කරන්න. මේ වගේ තැන් ගොඩක් පන්සල පුරාම තිබුණා. ඉතින් අපි බලමු මගේ ලක් එක. Yes. And you will shake. This all this? Press here and shake. No, use your both hands. Like this? Yes. And put it down. You get one Like stick. this? No. You will get one stick from the hole. Yes. Number on the stick. 34. 34. Okay, put it back. Okay, where is the 34? 30. Here. Here. Yes. Okay. Okay. Good luck. Good luck. Wow. Good luck. You have bright. Show me. Wow. You will fully recover. Your treatment may work if taking time to recover. පන්සලේ ඉඳන් ආපහු එද්දී අපිට හම්බුණා චූටි අරමුසම් බඩු තියෙන කඩයක්. ඒකේ කාඩ් පේමන්ට්ස් ඇක්සෙප්ට් කරන නිසා මං ගෙදර හැමෝටම එක එක දේවල් මෙතනින් ගත්තා. ඔයාලට ඉස්සරහට හම්බෙන වීඩියෝ වල කොළපාට පොතක් දකින්න හම්බෙයි. මං එක ගත්තෙත් මේ කඩේ. ඔන්න ඉතින් අන්තිමට පෙරම් පුරාගෙන බලාගෙන හිටපු අවස්ථාව ආවා. මං නරීත එද්දිම මෙතෙන්ට එන්න හිතාගෙනමයි ආවේ. මට ජපනීස් කිමෝනෝ එකක් try කරන්න පුදුම උණක් තිබ්බේ. මේ ඉන්නේ කිකෝ. හරිම ෆ්‍රෙන්ඩ්ලි. බලන්නකෝ දන ගහගෙන අඳවන හැටි. එයා හරි හොඳයි. මට මතක විදියට එක්කෙනෙක්ට yen 3000ක් වගේ තමයි යන්නේ මේක try කරන්න. හැබැයි එක්ස්පීරියන්ස් එක මාරම වටිනවා. අපිට කැමති කිමෝනෝ එකේ ඉඳන් hair clips, hand bags, fans ඔක්කොම select කරගන්න පුළුවන්. එයාලා hair and makeup කරලා දෙනවා. මම නම් ආපහු makeup දාන්න ගියේ නෑ. මොකද මම makeup දාලා හිටියේ. එයා ලස්සනට කොණ්ඩේ දාලා දුන්න ජපනීස් විදියටම.
අන්දලා ඉවර වුණාම අනික් කොටසේ එයාගේ හස්බන්ඩ් ෆොටෝස් අරන් දෙනවා. ඒ ටිකත් පැකේජ් එකට ඉන්ක්ලූඩ්. ක්වොලිටි ෆොටෝස් 6ක් ලැබෙනවා එක්කෙනෙක්ට. සොෆ්ට් කොපීස්. බිහයින්ඩ් ද සීන්ස් වීඩියෝ එකත් එක්ක. මට නම් හිතෙන්නේ ඒ ගානට ඒ ටික වටිනවා. එක්ස්පීරියන්ස් එකයි ඔක්කොම. කිකෝ කිව්වා මෙතෙන්ට ක්‍රූ එකේ අය ගොඩක් එනවා කියලා. ලංකාවේ අයත් හුඟක් එනවලු. එයා නම් වගේකුත් කිව්වා ආපු අයගේ. මට දැන් මතක නැහැ එයාලගේ නම්. මගෙත් එක්ක ආපු යාළුවාට බෑ කිව්වා කිමෝන try කරන්න. ඒ නිසා එයා එන්නේ නැහැ මාත් එක්ක. මෙතන තිබුණ කිමෝන වලින් මට ආසම හිතුනේ මේ බ්ලූ කලර් එකට. මං හිතනවා ඒක මගේ ස්කින් ටෝන් එකට මැච් වෙනවා කියලා. ඔයාලා මොකද හිතන්නේ? ඒ කලර් එක මැච් වෙනවද මගේ ස්කින් ටෝන් එකට? අපි දැන් කොණ්ඩේ බඳින්නයි හදන්නේ. මෙහෙම ඇඳගෙන ඉද්දි පුංචි කාලේ කියවපු ඔෂින් කතාව මතක් වෙනවා මට. රූස වෙනුවෙන් සල්ලි හොයන්න ඔෂින් නැන්දම්මගෙන් කොණ්ඩ දාන්න යන්න දහලා බැනුම් අහගන්න පවුලට ලැජ්ජ කරනවා කියලා. මොකද ඉස්සර ඔෂින් ටෝකියෝ ඉද්දි ටකේෂි හම්බෙන්නත් කලින් ඉඳන්ම වැඩ කරේ සැලොන් එකනේ. ඔෂින් කියන්නේ මම දැකපු හිත හයියම ගැහණියක්. මං ගොඩක් ගරු කරන චරිතයක්. අවුරුදු 20 ගාණක් ජීවත් වුණ රට පවුලේ අය ආදරය කරන අයගෙන් ඈත් වෙලා කිලෝ 30 බෑග් එකකට අඩුම කුඩුම ටිකක් පටවගෙන වෙනම රටකට ඇවිල්ලා ජීවිතේ පටන් ගන්න ඔෂින් වගේ කැරක්ටර්ස් වලින් අපේ මනසට ලොකු පිටිවහලක් ලැබෙන්නේ නැති. කතාවෙන් කතාව ඔන්න අපි කොණ්ඩේ දාලා ඉවරයි. අන්තිමටම කිකෝ ඇහුවා කැම් එකට මොන සයිඩ් එකද ඔයාගේ ලස්සනම කියලා. මොකද එක පැත්තක විතරනේ හෙයා ක්ලිප් එක ගහන්නේ. නෝමලි එහෙම සයිඩ් එකක් තියෙනව නේද කෙල්ලොන්ට. ඒත් මන් දන්නේ නැහැ එහෙම සයිඩ් එකක්. මං ඉතින් දන්නේ නැහැ කිව්වා. ඉතින් අපි ගෙස් කළා තමයි ඔය හෙයා ක්ලිප් එක පැත්තක ගැහුවේ අන්තිමට. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. ඔන්න මං බෑග් තෝරනවා නෙමෙයි කැම් එකට පෙන්න විකාර නටනවා. ඔහොම තමයි මං කැම් එකක් දැක්කම. වීඩියෝ කරන්න හුරු නැති වුණාට පිස්සු නටන්න හුරුයිනේ. අපි කැම් එකෙන් ෆොටෝස් ගන්න කලින් තමයි එළියට ගියේ ෆෝන් එකෙන් ෆොටෝස් ගන්න. එතනදී හරිම ලස්සන අත්තම්ම කෙනෙක් මට කම්ප්ලිමන්ට්ස් ගොඩාක් දුන්නා. 着物はね私も着物大好きだからちゃんと全部揃ってねコーディネート白いよいい感じ綺麗よバイහරි ෂොක් අනේ යා. ඔන්න ඒකෙන් පස්සේ මගේ යාළුවටත් ඕනේ වුණා කිමෝන try කරන්න. ඊට පස්සේ එයාටත් අන්දවගෙන අපි දෙන්නම කැම් එකෙන් ෆොටෝස් ගැහුවා. ඊට පස්සේ ෆෝන් එකෙන් ෆොටෝස් ගන්න ආපහු පල්ලෙහාටත් ගියා. ඔයාලා මාව ඉන්ස්ටා ෆලෝ කරනවා නම් දකින්න නැති ඒ ෆොටෝස්. ෆලෝ කරලා නැත්නම් දැම්ම ගිහින් ෆලෝ කරලා එන්න. දිනු ස්කයිසෝල් කියලා ඔයාලට මගේ ඉන්ස්ටා account එක හොයාගන්න පුළුවන්. ඉතින් රෑ ෆ්ලයිට් එකට ලෑස්ති වෙන්න ඕන නිසා අපි දෙන්න ආපහු ආවා. මගදී මැක් එකක් හම්බෙලා කාලම ආවා. මං හිතන්නේ ඒකෙන් එකතු කරගත්ත කොල කෑලි මම්මගේ ස්කයිසෝල් ස්ක්‍රැප් බුක් එකේ ඇලෙව්වා. ඉඩ නැති වෙලා ඇලෙව්වේ නැත්ත මන්දා. ඒ පොත හරිම පුංචිනේ. ඔක්කොම මෙමරිස් අලවන්න ඉඩ නැහැ ඉතින්. සමහර ඒවා තාම බෑග් වල. මගේ ස්ක්‍රැප් බුකින් වීඩියෝස් මම TikTok එකේ දාන්නේ. ඔයාලා ස්ක්‍රැප් බුකින් වලට ආස නම් මාව TikTok එකේ ෆලෝ කරන්න. දිනු ස්කයිසෝල් මගේ account එක. ඉතින් මගේ vlog එක ඉවර වෙනකම් බලාගෙන හිටියා නම් ඔයාලට ගොඩාරියක් thank you. ආයෙමත් vlog එකකින් හම්බෙනකම් මං ගිහින් එන්නම්. මගේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න, අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව subscribe කරන්න. එහෙනම් ආයෙ හම්බෙනකම් ගිහින් එන්නම්. bye.